Hello guys, ඔයාලා සාදරයෙන් පිළිගන්නවා ශාන්වි Vehicle Life YouTube නාලිකාවට. අද ඔයාලට කියලා දෙන්න හදන්නේ බස් ආකෘති වල දොරවල් හදන්න ඕන වෙන සරණේරුව හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේකට අපිට අවශ්‍ය වෙනවා පැන්සලක්, අඩි රූලක්, එල්පෙනෙත්තා, කතුරක්, සුපර් ග්ලූ එකක්. මුලින්ම විසිල් බෝඩ් කෑල්ලක් කරා ඒකේ අපිට සරණේරුව හදන්න ඕන ගානට ඇඳ ගන්න ඕනේ. මම අඳින විදිහට ඔයාලත් ඇඳ ගන්න. මේක ටිකක් දිගට ගන්න ඕන හොඳයි. මම අඳින විදිහට කොටස් දෙකක් ඔයාලත් ඇඳ ගන්න. ඊළඟට අනිත් කොටස වීඩියෝ එකේ විදිහට ඔයාලට එන්න ගන්න. ඔයාලට කැමති සයිස් එකකින් මේක හදා ගන්න පුළුවන්. දැන් අපි මේක කපා ගමු. මේ තියෙන්නේ මම කපාගත්ත කොටස් දෙක මේ විදිහට. දැන් ඔයාලට ඇල්පෙනෙත්තක් අවශ්‍ය වෙනවා. මේ වගේ ඇල්පෙනෙත්තක් තමයි ඔයාලට අවශ්‍ය කරන්නේ. ඒකට දැන් ඔයා මේ ඇල්පෙනෙත්ත මේ කොටස අරන් යාන්ට ඊට කැලක් ඉතුරු වෙන්නේ මම වීඩියෝ එකේ පෙන්නන විදිහට නවගන්නවා. මේ විදිහට දැන් අපි නමාගත්තු කොටස් දෙක සුපර් ග්ලූ භාවිතා කරලා අලව ගන්නවා. මේ විදිහට සුපර් ග්ලූ එච්චර දාන්න එපා. මොකද මේ ඇල්කොම් කැල්ලේ වැඩි ආගෙන යනවා. මේ කොටසත් මේ විදිහට අලව ගන්න. දැන් අපි මේ කොටස් දෙක කපාගෙන ඉමු. ඊට පස්සේ අපි මේ සරණේරුවේ අනිත් කෑල්ල හදාගමු. ඒක හදාගන්නේ මේ විදිහමයි, හරි සරලයි. මේ කොටස අරගෙන මම ඉතුරු කරන්න තිබි චූටි කෑල්ල ඒකේ අටින් මෙහෙම දාලා මේ වීඩියෝ එක විදිහට කරන්න. දාලා ගානට හදාගෙන ඒකත් මේ සරණේරුව වගේ අලව ගන්න. මේකට සුපර් ග්ලූ ඔයාලත් අලව ගන්න. ගයිස්, ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් බැරිම subscribe කරලා අපි වීඩියෝ දාගත්ත ගමන් බලා ගන්න ඕන නම් බෙල් එකේ හින්න ඕල් දාලා තියාගන්න. දැන් අපි
මේ කොටසත් කපා ගමු. මේ තියෙන හදාගත්තු සරණිය මේක මේ ඇල්පෙනිස්ට අපි කපා ගන්න ඕනේ. ටිකක් එකතු කරලා ඔයාලා මේ හරිය වගේ කපා ගන්න. තව මේ සරණියව ඔයාලට අවශ්‍ය පරිදි ඒවා මේ අයිරේ හදලා ගන්න හදාගන්න. ඉතින් අපි හදාගත්ත සරණිය මේ නැති මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරලා channel එක subscribe කරගෙන යන්න. එහෙනම් අදට සමු ගන්නවා ශාන්වික් වීගන් ලයිෆ් channel එකේ.